අයිබෝන් ගුරුතුමනි ඔයා තවමත් උගන්වන්නේ දැනුම සපයන යන්ත්‍රයක් ලෙසද? නැත්නම් ඉගෙන ගන්නා සිසුන්ගේ කුතුහලය ඇවිස්සෙන ප්‍රශ්න කරන ඔවුන්ටම ඉගෙන ගන්න ඉඩ දෙන මඟ පෙන්වන්නේ සහය දෙන්නෙක් ලෙසද? හරි. ඉන්ක්වයරි බේස් ලර්නින් IBL යනු කුමක්ද? සරලව කිව්වොත් එය සිසුන්ගේ කුතුහලය මුල් කරගනිමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ඔවුන්ව යොමු කිරීම. සාම්ප්‍රදායික ක්‍රමේදී අපි පිළිතුරු දුන්නා. IBL ක්‍රමේදී අපි සිසුන්ට පිළිතුරු සෙවීමට මඟ පෙන්වනවා. ඒ නිසා ගුරුවරයා තවදුරටත් දැනුම සපයන්නා නොව ඔවුන්ට මඟ පෙන්වන්නෙක් බවට පත් වෙනවා. අනාගත ලෝකයට අවශ්‍ය වෙන විවේචනාත්මක චින්තනය, ක්‍රිටිකල් තින්කින්, ගැටලු විසඳීම සහ පරීක්ෂණ කුසලතා ගොඩනැගීම මෙහි ප්‍රධාන පියවර. IBL සාර්ථක කරගන්න විමර්ශන චක්‍රය යොදා ගන්නවා. 1. ප්‍රශ්න කිරීම සහ ගවේෂණය. පන්තියට යම් උත්තේජයක්, ප්‍රශ්නයක්, පින්තූරයක්, වීඩියෝවක් ලබා දීලා ඇයි කොහොමද වැනි ප්‍රශ්න ඇති කරනවා. 2. සැලසුම් කිරීම සහ පර්යේෂණ. ළමයි පොත්පත් අන්තර්ජාලය භාවිතා කරලා ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ගත යුතු ක්‍රියාමාර්ගය හඳුනාගන්න දත්ත තොරතුරු සාකච්ඡා කරනවා. අංක 3. දත්ත විශ්ලේෂණය සහ නිගමනය. ළමයි එකතු කළ තොරතුරු විශ්ලේෂණය කරලා සාක්ෂි මත පදනම්ව නිගමනයකට එනවා. අංක 4. ඉදිරිපත් කිරීම සහ බෙදා ගැනීම. ඔවුන් සොයාගත දේ නිගමන නිර්මාණශීලීව පන්තියට ඉදිරිපත් කරනවා. උදාහරණයක් කියන්නම්. මේ IBL ප්‍රශ්නය දිහා බලන්න. පාසල් භූමියෙන් ඉවත්වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර වඩාත් හොඳින් කළමනාකරණය කරන්නේ කෙසේද? පාසල් භූමියෙන් ඉවත්වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර වඩා හොඳින් කළමනාකරණය කරන්නේ කෙසේද? මේ ප්‍රශ්නය සිසුන් කණ්ඩායමට යොමු කළා. දැන් සිසුන් කණ්ඩායම් විදිහට දින කිහිපයක් පාසලේ ප්‍රධාන අපද්‍රව්‍ය මොනවද? ඒවා ඉවතලන ස්ථාන මොනවද? මෙන්න මේ වගේ නිරීක්ෂණ සටහන් කරයි. ඊළඟට දිනක් තුල ඉවතලන මුළු අපද්‍රව්‍ය ප්‍රමාණය, එම අපද්‍රව්‍ය වර්ග මොනවද? මෙන්න මේ වගේ දත්ත රැස් කිරීම සිදු කරයි. ඊළඟට ඉතින් ගැටලුව හඳුනා ගන්න වෙනවා. වැඩිපුරම ඉවතලන අපද්‍රව්‍ය මොනවද? ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද? වර්තමානයේ ඒවා කළමනාකරණයේ ඇති ගැටලු මොනවද? මෙන්න මේ වගේ ප්‍රශ්නවලට ඒ අය පිළිතුරු සොයයි. දැන් ඉතින් ඒ අයම මේවට විසඳුම් යෝජනා කරගනි. රැස් කළ දත්ත මත පදනම්ව පාසලට ගැළපෙන අපද්‍රව්‍ය අවම කරන ප්‍රතිචක්‍රීකරණය දිරිමත් කරන ක්‍රියාමාර්ග යෝජනා කරයි. උදාහරණයක් විදිහට නව බඳුන් ක්‍රමයක්, කොම්පෝස්ට් වලක් නිර්මාණය කිරීම, ජීවවායු ඒකකයක් සකස් කිරීම වගේ ඒවා තියෙන්නත් පුළුවන්. ඊළඟට ඔවුන් සොයාගත් දේ නිර්මාණාත්මක ලෙස රූප, වගු, ප්‍රස්ථාර, සමහර විට ප්‍රසන්ටේෂන් මගින් ආකර්ශනීය ලෙස ඉදිරිපත් කිරීමටත් අවස්ථාව දෙන්න පුළුවන්. තවත් නිදසුන් විදිහට IBL ප්‍රශ්න කිහිපයක් කියන්නම්. පාසලේ ඇති නළලිඳේ ජලය පානයට සුදුසුද? සාකේයික වේගවත්ව වර්ධනයට අවශ්‍ය හොඳම පරිසර තත්ත්වය කුමක්ද? අඳුරු තැනකට ආලෝකය යොමු කිරීමට දර්පණ තැබීමට සුදුසුම කෝණය කුමක්ද? මෙන්න මේ වගේ IBL ප්‍රශ්න දරුවන්ට යොමු කළ හැකි. IBL භාවිතයේ ලැබෙන ප්‍රතිලාභ මොනවද? 1. ස්වයං අභිපේරණය. තමන්ම තෝරාගත් ප්‍රශ්න නිසා ඉගෙනීමට ඇති කැමැත්ත, උනන්දුව වැඩි වෙනවා. ගැඹුරු අවබෝධයකට යන්න අවස්ථාව ලැබෙනවා. තමන් විසින්ම ගවේෂණය කරලා තොරතුරු හොයලා සොයාගත් දැනුම විෂය කරුණු උගන්වනවට වඩා අවබෝධ වෙනවා. අනාගත කුසලතා, විවේචනාත්මක චින්තනය, ගැටලු විසඳීම, sannivedana කුසලතා, කණ්ඩායම් හැඟීම් වැඩි දියුණු වෙනවා.
ගුරුතුමනි, ඔයා IBL ආරම්භ කරන්නේ කොහොමද? මුලින්ම විමර්ශන ක්‍රියාවලියේ කුඩා කොටසක් පමණක් පන්තියට හඳුන්වා දෙන්න. කුඩා ප්‍රශ්නයකින් පටන් ගන්න. සිසුන් අසන ප්‍රශ්න නිවැරදි කරලා පර්යේෂණ කළ හැකි මට්ටමට ඒවා ගෙන ඒමට මඟ පෙන්වන්න. විශ්වාසදායක සාක්ෂි සොයා ගැනීමට, ගැටලුවට විසඳුම් සෙවීමට, දත්ත රැස් කරලා පරීක්ෂණ සැලසුම් කිරීමට සහාය වෙන්න. තනිවම වැඩ කරන්න ඉඩ දෙන්න. අවශ්‍ය විට පමණක් මැදිහත්ව උපකාර කරන්න. විමර්ශක පාදක ඉගෙනුම යනු සිසුන්ගේ මනසට පියාපත් ලබා දීමක්. නිදහසේ රිසිසේ පියාඹන්න දරුවන්ට ඉඩ දෙමු. ඔවුන්ගේ කුතුහලය ඔවුන්ගේම ගමනේ ගුරුවරයා බවට පත්වෙනු ඇති. වෙනස අදම ආරම්භ කරන්න. සුබ දවසක්.